Hey guys, කොහොමද ඔන්න අලුත් වීඩියෝ එකකින් තමයි අද ආවේ. අද මම ඔයගලන්ට කියන්න යන්නේ කොහොමද UK වල driving license එක apply කරන්න කියලා. ඒ මම මේ වීඩියෝ එක වීඩියෝස් තුනකට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. provincial license එක ගන්න එකේ ඉඳලා UK full driving license එක ගන්න එක වෙනකන් කොහොමද process එක වෙන්නේ කියලා ඔයාලට provincial license එකේ ඉඳලා full license එක අතර ගන්න වෙනකම්ම කොහොමද අපි test එකක් book කරන්නේ, driving practical test එක book කරන්න කොහොමද, theory test එක book කරන්න කොහොමද, ඊට කලින් අපි කොහොමද provincial license එක apply කරන්නේ, ඔය එක මම මුලින් ඉඳලාම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද කරන්න කියලා. අලුතෙන් UK වලට ආපු නංගිලා මල්ලිලා ඉන්නවා, අක්කලා අයියලා ඉන්නවනේ. කොහොමද කියලා දැන් ඉන්න ගොඩක් කටේ නම් license එක තියෙනවා, මේක ගැන ගොඩක් වීඩියෝස් උත් තියෙනවා. බට් මම හිතුවා ඔයගලන්ට මම වෙච්ච මිස්ටේක් ටික, මට වෙච්ච අපහසුතාවල් ටික, මම කරනකොට ඉගෙන ගත්ත දේවල් ටික ඔයගලන්ට කියලා දෙන්න කොහොමද ලේසියෙන්ම කරන්න කියලා. ඉතින් ඔය විදිහට තමයි වෙන්නේ වීඩියෝ එක. මම වීඩියෝස් කොටස් තුනකට තමයි කරන්න තාගෙන ඉන්නේ. කොටස් තුනකට මම කරන්න. හරි. මුලින්ම මෙතන ඔයගලන්ට හිතනවා මම මෙතන පේනවා කියලා මම ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා තියෙනවා. ඔයගලන්ට මම මෙතන මේ කලින් ටයිප් කරලා තිබ්බා. ඔයාලා මෙතන යන කෙලින්ම provincial license එක apply කරන එක මේ ක්ලික් කරන්න. එන Google එකේ ගහන්න UK provincial driving license කියලා. නැත්නම් මම link එක කොහමද දානවා යටින්. ඔයාලට ක්ලික් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ දැන් දින apply your first provincial driving license කියලා. ඊපස්සේ ඔයා මේක යටට යන්න, මේකේ තියෙන එක හොඳට කියවන්න. මේක ඔයාලන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. හොඳට කියවන්න මොනවද තියෙන්නේ කියලා. ඒක යටට යන්න. යටට ගියට පස්සේ start now කියලා. start now කියන එක ක්ලික් කරාට පස්සේ before you start ඔයාට මේ ටික කියවන්න. හරිද? දැන් මම මෙතන ඒ ටික කියවි ඉන්න යන්නේ නැහැ. මොකද වෙලා යනවානේ. එහෙනම් මම කියවි යන්න ටක් ගාලා මම මේක ඔයගලන්ට ලේසියෙන් දැන් කොහොමද ටක් ගාලා provincial license apply මේ provincial license apply කරන විදි දෙක තුනක් තියෙනවා. එකක් all method එක. දැන් මම apply කරනවා all method එකට. මම online form එක fill කරලා ඉවරලා මට post එකේ ආවා details ටික. මම ඊට පස්සේ ආයෙ ඒකට photo එක attach කරලා මගේ BRP card එකත් එක්ක මම ආයෙ send කරා. ඊට පස්සේ තමයි මට driving license මගේ provincial license එක ආවේ. හරිද? මං හිතනවා ඕගොල්ලන්ට දැන් අලුත් සිස්ටම් මම දැන් මේ අලුතෙන් ඇප්ලයි කරන්න යන මම දන්නේ අලුතෙන් සිස්ටම් ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. බලමු අපි. දැන් ඔයගොල්ලොත් එක මම ඇප්ලයි කරන්න. අය බලමු ඇප්ලයි කරලා. so මේ කන්ටිනියු බලන්න. මෙතන කන්ටිනියු වලට පස්සේ මෙතන අහනවා ඔයා මීට කලින් provincial license ඇප්ලයි කරලා තියෙනවද කියලා. ගොඩක් කට්ටිය නැහනේ. එහෙනම් මෙතන no කියලා දෙන්න. no කියලා දාලා ඉස්සරහට යන්න. මෙතන අහන්නේ ඊළඟට ඔයා UK වල කොහෙද ඉන්නේ කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉන්නවානේ කොහෙද? ඉංග්ලන්ඩ් UK කියනකොට ඉංග්ලන්ඩ් වල ඉන්න පුළුවන්, ස්කොට්ලන්ඩ් ඉන්න පුළුවන්, වේල්ස් වල ඉන්න පුළුවන්. දැන් වේල්ස් වල ඉන්න කට්ටිය වේල්ස් කියලා දාන්නේ, ස්කොට්ලන්ඩ් ඉන්න කට්ටිය ස්කොට්ලන්ඩ් කියලා දාන්නේ, ඉංග්ලන්ඩ් කට්ටිය ඉංග්ලන්ඩ් කියලා දානවා. මම මෙතන ඉංග්ලන්ඩ් කියලා දාලා ඉස්සරහට යන්නම්. මෙතන ඉංග්ලන්ඩ් ඉන්න කට්ටිය ඉංග්ලන්ඩ් කියලා දාලා ඉස්සරහට යන්න. හරි? මේක ඊට පස්සේ මෙතනින් කන්ටිනියු කරන්න. මම හිතනවා ඔයගලන්ට පැහැදිලිව ස්ක්‍රීන් රෙකෝඩ් එක පේනවා ඇති කියලා. හරි. before you continue ඊට පස්සේ මේක කන්ටිනියු මෙතන කන්ටිනියු කරලා දෙන්න. අපි මම ලැප්ටොප් එකෙන් මෙඩිසින් මේකෙන් දෙන්න කන්ටිනියු කරලා දෙන්න. මෙතන අහන්නේ ඔයා දවස් 185 වඩා ඉන්නවද කියලා UK වල. ඒ කියන්නේ ඔයා ඊට වඩා ඉන්නවා නම් තමයි ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් provincial license එක. ඔයා දවස් 185කට වඩා ඉන්නවා නම් විතරයි. ඒක ඔයා yes කියන්න. මොකද yes කියලා මේක continue දෙන්න. ඒක continue දුන්නාට පස්සේ කැමරා දුර වැඩි වගේ. හරිද? ඊට පස්සේ ඊළඟේ අහනවා are you currently disqualified from the driving license in UK or Northern Ireland? ඒ කියන්නේ ඔයා කලින් මේ වෙනකොට ඔයා driving license apply කරන්න කියලා මම disqualify මම වෙලා තියෙනවද? ගොඩක් කට්ටිය නෑනේ ඉතින්නේ. ඒක no කියලා දෙන්න. yes කියලා දැම්මොත් ඉතින් එහාට යන්න බෑ. හරිද? මේක තමයි ඊළඟට වැදගත්ම එකක්. හරිද? මෙතනින් අහන්නේ ඔයාට මීටර 20ක් දුර මීටර 20ක් දුර කණ්ණාඩි හරි contact lenses හරි දාලා ඔයාට වාහනයක නම්බර් ප්ලේට් එකක් කියවන්න පුළුවන්ද? හරිද? ඔයා කණ්ණාඩි දානවා නම් අනිවාර්යයෙන්ම මේක දෙන්න. මේ දෙවෙනි එක දෙන්න. හරිද?
ඔයා yes glasses හරි contact lenses හරි දාලා ඔයාට ඒක පුළුවන් කියලා දෙන්න. හරිද? ඒක දෙන්න. ඔයා නැත්තම් ඔයාට normal පේනවා නම් කිසි ප්‍රශ්නයක් නැත්තම් yes කියලා දෙන්න. හරිද? මේක yes කියලා දෙන්න. ඔයා no කියලා දුන්නොත් මෙතනින් එහාට යන්න බෑ. හරිද? අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් දෙනවා. දැන් මම ඇත්තටම කණ්ණාඩි දාන 50 දෙකම කණ්ණාඩි දාන්නේ නැහැ. මට දුර පේනවා පොඩ්ඩ අඩු හින්දා මම කන්නඩ දෙයක් තියෙනවා බං ඒත් දාන්නේ නැහැ. මම ඩ්‍රයිව් කරද්දි normally කන්නඩ දාන්නෙම නැහැ. මම ඒ හින්දා yes කියලා දාලා ගියා. ඔයා කන්නඩ දානවා නම් yes කියලා දාන්න. එහෙම ඔයාට කවදා හරි ලයිසන් එක දැන් ෆුල් ලයිසන් එක ගත්ත වෙලාවකට ඔයාට කොහොමත් ඩ්‍රයිවිං ටෙස්ට් එකේදී ඔයාගේ අයි ටෙස්ට් එක කරනවා. ටෙස්ට් එක කරනවා කියන්නේ මේ මැෂින් එකට දාලා ටෙස්ට් කරන්නේ නැහැ. ඔයාට එක්සැමිනර් ඒ වෙලාවේ කියනවා අපි මේ ළඟදී මේ ගෙදරට ගෙනාවා අපේ ගිරවෙක්. එයා කෑ ගහනවා කට පියාගන්න. දැන් නේද නැත්තේ. වැඩක් කරන්න දෙන්නේ නැහැ. එයාට අවධානය දුන්නේ නැත්නම් ඔහේ කියවනවා. එයා දන්නවා දැන් මම මෙතන වෙන වැඩක් කරනවා කියලා. මෙතනට ඇවිල්ලා ඒ වැඩේ කරන්න දෙන්නේ නැහැ කියවනවා. හරි මම දැන් back to මේක වැඩේට එන්නම්. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? හරි වැඩේත් අමතක වුණා. හරි මෙතන ඔයා yes කියලා දෙන්න. මේක yes කියලා දීලා continue යන්න ඉස්සරහට යන්න. හරි මේක කියවන්න. මේක ඉතාමත් උදකට. Do you have had any following medical conditions? ඔයාට මෙතන තියෙන ඒවායින් මොනවා හරි medical condition එකක් තියෙනවා නම් ඒක බලන්න. හරිද? දැන් මම එහෙම නැහැ. මම මෙතන no කියලා දාලා යන්නම්. ඕගොල්ලෝ මේ කියලා බලනකොට මහර තියෙනවද කියලා. දැන් මේ තියෙනවා නම් අපිට ඇප්ලයි කරනකොට කන්ඩිෂන් තියෙනවා. කියන්නේ ඩිසේබල් ලයිසන්ස් කියලා වෙනම එකක් තියෙනවා මේ. ඒවට අදාළව තමයි මේ ඒවා යන්නේ. හරිද? ඒක කන්ටිනියු කියලා බලන්න. ඊට පස්සේ ඒක කන්ටිනියුවට පස්සේ එනවා මෙතන ඔයාට හදන්න ඕන DVL එකේ account එකක් හදන්න ඕන. හරිද? මේකේ DVL account එක හදන්න. ඔයා මේක කන්ටිනියු කියලා යන්න. හරිද? මෙතනින් ආවට මේ ස්ක්‍රීන් එකට එනවා. මේ ස්ක්‍රීන් ආවට පස්සේ ඔයා මේකත් කන්ටිනියු බන්න. හරි. මෙතන ඔයාගේ ඊමේල් එක ගන්න. හරිද? මම මගේ ඊමේල් එක ගන්නම්. දැන් මගේ account එකක් තියෙන හින්දා සමහර විට කෙලින්ම මේක එයි. හරිද? ඔයාට නැත්තම් මෙතනින් දැන් ඔයා නැත්තම් ඔයාට account නැත්තම් ඊළඟ ස්ටෙප් එක create කියලා යන්න. create මෙතනට යන්න. ඔයාට තියෙනවා නම් sign in කියලා යන්න. හරිද? මම මගේ ඊමේල් එක මෙතන ගන්නවා ආයේ. හරිද? දැන් මේක හරි ලේසි දැන්. ඔයාට දැන් පටලවා ගන්න එපා. ඔයාට DVL account එකක් හදන්න ඕන. ඔයාට account එකක් නැත්තම් කලින් step එකේදී create account කියලා account එක හදන්න. ඊට පස්සේ account එක හැදලි ඉවරලා ආයෙ ඉතින් එන්නේ මෙතන තමයි. හරිද? මේක continue කියලා ගියාම password එක මට හරියට මතක නැහැ මොකක්ද කියලා මම ගහලා බලන්න එකද කියලා. හරි. මම හිතන්නේ password එක හරි. දැන් phone එකට එනවා code එකක්. හරිද? දැන් මම phone එක කෝ කියලා හොයන්න ඕන. මගේ phone එකේ මම code එක ගහන්න ඕන හින්දා phone එක අනිත් පැත්තට ගන්න කියලා චුට්ටක් මම කට් කරලා ගත්තා. හරිද? මම ගෙවට පස්සේ මේක මේ ස්ක්‍රීන් එකට එනවා. දැන් මගේ account එකේ තියෙන හින්දා ඔටෝ ආවා. ඔයාලා නැත්තම් ඔයගොල්ලෝ හදා ගන්නවා. හරිද? දැන් මෙතන අහන්නේ මේ ඔයාට ඔයාගේ ඩෙන්ටිටි එක ප්‍රූෆ් කරන්න ඔයාට මෙතනින් ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඔයාට ඔයාගේ પાස්පෝර්ට් එකෙන් පුළුවන්. බයෝමැට්‍රික් සිස්ටම් පර්මිට් එක පුළුවන්. දැන් මම හිතන විදිහට දැන් අලුතෙන් ආපු කට්ටියට කාටවත් බයෝමැට්‍රික් BRP අපි කියන්නේ BRP කියලා BRP එක නැහැ. දැන් මම හදනකොට මම හැදුවේ මගේ BRP කාඩ් එක නම්බර් එක දාලා තමයි හැදුවේ. ඔයගොල්ලන්ට BRP කාඩ් එක නැත්තම් પાස්පෝර්ට් එක හදන්න පුළුවන්. දැන් මම ගොඩාක් කට්ටියට BRP කාඩ් එක නැහැනේ. දැන් අලුතෙන් ආපු කට්ටිය ඒගොල්ලෝ પાස්පෝර්ට් එක හදන්න. දැන් මම හැදුවේ BRP කාඩ් එකෙන්. දැන් මම ඒ හින්දා ඒ දිනම හදලා පෙන්නන්න. නැත්තම් මට ආයි මගේ account එක මගේ UK account එක මම ඇඩ් කරලා තියෙන්නේ මගේ BRP කාඩ් එක. හරිද? දැන් මේක මොහොත ડોකියුමන්ට් එකක් තියෙනවනේ. මෙතන yes කියලා දෙන්න. yes කියලා දුන්නාට පස්සේ මේක කන්ටිනියු කරන්න. හරි. මෙතන යනවා ඊළඟ එක. ඔයා male ද female ද මම male කියලා දැම්මා. ඊට පස්සේ මෙතන Mr කියලා දාලා ඔයාගේ ටයිටල් එක අදාළ එක දාන්න. මම මෙතන මගේ නම දාන්නම්. හරිද? මේ විදිහට ඔයාගේ නම් ගම් ටික දාන්න. අදාළ විදිහට BRP කාඩ් එකේ passport එකේ තියෙන විදිහටම දාන්න. වෙනසක් කරන්න එපා.
හරිද? ඒ විදිහටම දාන්න. ඒ විදිහට වෙනස් වුණොත් ප්‍රශ්නයක් වෙනවා. හරියට නම් ටැලි වුණ නැත්නම් ඔයා ප්‍රූෆ් කරන ඩොකියුමන්ට් එකේ මේ ෆිල් කරන ෆෝම් එකේ ඒගොල්ලෝ කරන්නේ නැහැ, කැන්සල් වෙනවා. හරිද? ඩික්ලයින් වෙනවා ඇප්ලිකේෂන් එක. හරිද? ඒ හින්දා ඒ විදිහට හරියට බලලා කරන්න. මේක මෙතනින් කන්ටිනියු කරන්න. දැන් මෙතන ළඟ do you have any middle names? ඔයාලට middle names තියෙනවා නම් දාන්න. දැන් මගේ middle name නෑ, මම අන්තර නෝ කියලා දාලා යනවා. හරි. මෙතන ඔයාගේ බර්ත්ඩේ එක. හරිද? මම මෙතනට දැන්ට නිකන් රැන්ඩම් බර්ත්ඩේ එකක් දාන්නම්. එතකොට මගේ බර්ත්ඩේ එක දන්නවනේ කවද්ද කියලා. මං ජනවාරි 1 වෙනිදාම දාන්නම්කෝ. හරිද? හරිද? මම නිකන් රැන්ඩම් එකක් දැම්මා. හරිද? කන්ටිනියු කරන්න. හරියටම වගේ බර්ත්ඩේ එක දාන්න. මම දැන් දැම්ම කියලා එහෙම කරන්න එපා. හරි? ඔයා එක දාන්න. ඊට පස්සේ ඔයාගේ postal code එක අහනවා. හරිද? postal code එක අහනකොට ඔයාගේ current address එක දෙන්න. මම මෙතන මගේ මේකත් රැන්ඩම් මම ඇඩ්‍රස් එකක් දාන්නේ. හරිද? ඊට පස්සේ ඔයාගේ මෙතන එනවා මොකක් හරි එකක් මම මෙතන කැමති මොකක් හරි එකක් දෙන්න. හරිද? මොකක් හරි එකක් දෙන්න. ඊට පස්සේ මෙතන වැටෙනවා ඇඩ්‍රස් එක ඒ ටික. මේක ඊට පස්සේ මේක yes continue කියන එක දෙන්න. හරි. මෙතන අහන ඊළඟ වැදගත් එක ඔයා මේ ඇඩ්‍රස් එකේ කොච්චර කල් ඉන්නවද? දැන් මම ඇවිල්ලා දැන් අපි හැමෝම ඇවිල්ලා පළවෙනි ඇඩ්‍රස් එක වෙන්න පුළුවන් සමහර අයගේ. සමහර අයගේ මේක ඇවිල්ලා සමහර අලුතෙන් UK ආවට පස්සේ ගෙවල් 2-3ක ඉන්නත් පුළුවන්. දැන් ඔයා හරියට දාන්න. දැන් මෙතන ඔයා UK වලට ඇවිල්ලා අවුරුදු 2ක් නැත්තම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ දැන් ඉන්න ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ අහනවා ඔයා අවුරුදු 2කට කලින් කොහෙද හිටියේ? ඒ කියන්නේ ඔයා UK ඇතුළතදී ගෙවල් 3කට හිටියා නම් එක්සැම්පල් එක. ඔයා UK ඇවිල්ලා මාස 2ක් ඇවිල්ලා වෙන ගෙදරක හිටියා. ඊට පස්සේ තව ගෙදරක මාරුණා. ඒ හරියට මේ පිළිවෙලට ඔයා දාන්න. ඊට පස්සේ ඔයා ඉතුරු අවුරුදු ටික ලංකාවේ නම් හිටියේ ලංකාවේ ගෙදර ඇඩ්‍රස් එක දාන්න. හරිද? දැන් මෙතන මම දැන් දාන්න මම just 3ක් කියලා දාන්න. 3ක් කියලා දාලා යන්න. හරිද? මෙතන ඊට පස්සේ අහන්නේ බට් ඕගොල්ලෝ ඔය දැන් කරන්ට් ඇඩ්‍රස් එකේ ඉන්නේ 1 month නම් එක දාපු ගමන් ඕගලන්ට අහනවා ඉතුරු ඇඩ්‍රස් එක මොකක්ද කියලා. එතනදී ඔයා අදාළ ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ ඔයා UK ඇතුළත අවුරුදු 2 කම්ප්ලීට් නැත්තම් non UK ඇඩ්‍රස් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔයාගේ ලංකාවේ ඇඩ්‍රස් එක දාන්න. just ඔයාගේ පැත්තේ තියෙන postal code එකයි ඇඩ්‍රස් එක දැම්මම එතනින් කන්ටිනියු කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ මෙතනින් ඔයාගේ ඔයා පුරපු ඩීටේල්ස් එක හරිද කියලා අහනවා. ඊට පස්සේ confirm and continue කියලා දෙන්න. මෙතන මේක ඔබන්න. හරි. දැන් ඔයා මෙතනින් අහනවා ඔයා මොකද්ද පෙන්වන්න හදන ඩොකියුමන්ට් එක කියලා. දැන් මම හදන්න යන්නේ මේ මගේ BRP කාඩ් එකට. හරිද? මේ BRP කාඩ් එක මේක දෙන්න. ඔයාලා ඕන පාස්පෝර්ට් non UK පාස්පෝර්ට් දීලා හදන්නත් පුළුවන්. ඔයාලට කැමති දෙක හදන්න. හරිද? කන්ටිනියු කරන්න. දැන් මෙතන අහනවා ඊළඟ ඇක්ෂන් එක. ඔයාට ඔයාගේ බයෝමෙට්‍රික් ඇඩ්‍රස් කාඩ් එක ඔයාගේ හෝම් ඔෆිස් එකේ තියෙන UKVI account එකට ඇඩ් කරලා තියෙන්නේ. කියන ඔයාගේ ඉමිග්‍රේෂන් ස්ටේටස් එක පෙන්නනකොට ඔයාට අපිට මෙහෙදී UKVI account එක හදනකොට ඔයාගේ ඉමිග්‍රේෂන් ස්ටේටස් එක පෙන්නන්න ඔයා පාස්පෝර්ට් එක ඇඩ් කරන්න පුළුවන්. BRP කාඩ් ඇඩ් කරන්න පුළුවන්. දැන් මම ඇඩ් කරලා තියෙන මගේ BRP කාඩ් එක. හරිද? අපිට කැමති එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒක අහනවා මෙතන ඔයා ඇප්ලයි කරලා තියෙනවද? දැන් මම ඒක yes. දැන් මම වගේ BRP කාඩ් එක yes කියලා දාන්න. continue. මෙතන අහන ඊළඟට ඔයාගේ BRP කාඩ් නම්බර එක. හරිද? ඔයාගේ BRP කාඩ් නම්බර එක දාන්න ඊළඟට තියෙන්නේ ඔයගොල්ලන්ට මේ BRP කාඩ් එක දැන් මගේ තියෙන්නේ මේක. හරිද? BRP කාඩ් එකේ මෙතන තියෙනවා නම්බර්ස් ටික. මේ කාඩ් නම්බර එක. මේ BRP කාඩ් නම්බර එක හරියට බලලා හරිද? ඔයගොල්ලෝ අග එක ගහලා ඉස්සරහට යන්න. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක ගහුවාම කන්ටිනියු වුවාම ඊළඟ එකට යනවා. හරි මේ තියෙන දැන් මේක තමයි විස්තරය. දැන් මෙතනදී මේක අහනවා මේගොල්ලන්ට මේ දැන් මගේ BRP කාඩ් නම්බරය ගවුවාම මේක මට ඔන්ලයින් කියන්නේ නිව් version එකෙන් කරන්න බෑ. දැන් මේක අහනවා apply
the all online service එකට. okay apply using the all online service. මේක දැන් මම කරපු විදිය. හරිද? දැන් මම ඔයාලට ගන්නම් කොහොමද all version එකට යන්නේ කියලා. දැන් මෙතනදී කියනවා we have unable to verify your identity. This service is new. හරිද? need to apply using the online service. හරිද? online service එකට apply කරන්න විදිහක් නැහැ. ඒ හින්දා මම apply කරනවා online කියන්නේ all version එක. හරිද? දැන් මම all version එක ක්ලික් කරා. මේ තියෙන්නේ දැන් පරණ DVLA site එකට එන විදිහ. දැන් මම මේ තියෙන්නේ මේක next ඔබන්න. හරිද? මේක තමයි පරණ විදිය. හරිද? මේ ටික ගන්න. හරිද? මේ ඔක්කොම next කරගෙන ඉස්සරහට යන්න. හරි. මෙතන ආයෙ ඔයාගේ details ටික පුරවගෙන යන්න මුලින් ඉඳලා ඔයාගේ surname ඒ ටික ඔක්කොම ටික දාන්න. දැන් BRP එකේ තියෙන විදිහටම මම නිකන් just නම් ටික දාගෙන යන්නම්. මම බලන්නේ නැහැ. ඔයාලෝ හරියට දාන්න mailද ඊට පස්සේ date of birth ටික දාන්න හරියට මේ ටික දාගෙන හරි එහෙම දාගෙන යන්න. මෙතන අහනවා country of birth එකට ඔයා ඉපදුණු රට දාන්න. මම ලංකාවේ මම ශ්‍රී ලංකා කියලා දානවා. හරිද? ඊට පස්සේ මෙතනින් next ඔබන්න. ආයි postal code එක අහනවා. ආයි postal code එක දෙන්න. ඒක next උනාට පස්සේ ඔයාගේ ගෙදර තෝරන්න එනවා. ඒක ඔයාගේ ගෙදර වෙනස් වෙයි. මම just දැන්ට තියෙන එකක් දුන්නා. හරිද? හරි. මේක address එක එනවා මෙතන. ඒක තමයි ඉස්සෙල්ලා මම ඔයාලට කිව්වා මෙතන ඔයාගේ address එක 3 years නැත්තම් ඔයාලට ඔයාගේ previous address ටික ඔක්කොම add කරන්න එනවා. ඔයා ලංකාවේ නම් හිටියේ ලංකා address එකක් දාන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම දාලා යන්න පුළුවන්. හරි. මෙතන අහනවා ඊළඟට ඔයා කොච්චර කල්ද කියලා මම just 3 years දාන්න. ඔයත් මෙතන 3 years දැම්මේ නැත්තම් ඔයා 1 year දැම්මනම් මේක next එකේ බෝට පස්සේ ආයෙ දාන්න එනවා ඔයාට. ඔයා UK වලට ඇවිල්ලා කොහෙද ඉතින් මම කලින් explain කරානේ. මම ආයෙ explain කරන්නේ නැහැ. ආයෙ address එක ඔය මම ඒක දැන් ආයෙ 1 කියලා දාගෙන ලොකු process එකක් ආයෙ දාන්න එනවා. මම ලේසියෙන් මේක ඔයගලන්ට just apply කරන විදිහ විතරනේ කියන්න ඕන. ඒ හින්දා මම කියන්නේ නැහැ. මම මේක දැන් මෙතන next කියලා බලනවා. හරිද? මෙතන ඔයගලන්ට ටෙලිෆෝන් numbers ටික අහනවා. just මම නිකන් නම්බර් එකක් ගැහුවා. මෙතනටත් මම නිකන් just නම්බර් එකක් ගැහුවා. surname එක දාන්න. ඔයාගේ මම නිකන් දැම්මා. mother's maiden name එකත් මොකක් හරි දාන්න. place of birth ඔයා ඉපදුනේ කොහෙද? මම කොළඹ කියලා දැම්මා. මෙතන national insurance number එක. මෙතන ඔයාගේ national insurance number එක ඕන. මම චුට්ටක් පොඩි විනිදි කිරීමක් මෙතන මේ මටත් කාලෙකින් apply මේ ආපින්ද මට පොඩ අමතක වුණා. මෙතන මේ passport number එක දාන්න එපා. හොඳේ මේක මේ UK passport number එක UK passport එක තියෙනවා තමයි අහන්නේ. ඒවා නිකන් next මොකද දාන්න නැතුව next ඔබල ඉස්සරහට යන්න මෙතනින්. දාන්න එපා. හරිද? ඊට පස්සේ මෙතන ලෝඩ් වෙන පොඩ්ඩක් කියලා. හරි. ඔය මෙතන අහනවා ඔය last 12 month එකේ කොහරි මොකක් ජීවත් වුණාද කියලා. ඔයා UK වලට ආවේ ඇවිල්ලා දැන් less than 12 month නම් මේක yes කියලා දාන්න. හරිද? yes කියලා දාන්න. මෙතන අහනවා ඉස්සෙල්ලත් අහුවා මේක ඔයා ඩිස්ක්වොලිෆයි වෙලාම හරිය තියනවාද කියලා. no කියලා දාන්න. මම මෙතන මම නැති මම UK වලින් පිට හිටියේ නැති නිසා last 12 මම no කියලා දානවා. ඕගොල්ලෝ හිටියනම් yes කියලා දාන්න. ඉතින් නම් ලංකාවේ නම් හිටියේ කොහෙද? ලංකාවේ ඩුබායි නම් ඩුබායි ඔයා හිටියේ කොහෙද රට? ඒ රට දාන්න. හරි? ඊට පස්සේ දාලා මෙතනින් next කියලා බලන්න. මෙතන ITS එක කලින් වගේමයි මේක yes කියලා දාන්න. මෙතන අහනවා ඔයා glasses දානවද කියලා. දානවා නම් දානවා කියලා දාන්න ඕන නැත්නම් නැහැ කියලා දාන්න ඕන. ඔයාලෝ glasses දානවා නම් yes කියලා දාන්න. no නම් no කියලා දාන්න. මම no කියලා දාන්න.
හරිද? ඕගොල්ලෝ දානවා නම් දානවා කියලා දාන්න. ඒක පොතේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දානවා කියලා දාන එක හොඳයි. next කියලා දැම්මා. මෙතන අපි ඉස්සෙල්ලා වගේමයි මෙතන වඩමාර මෙතන මෙඩිකල් මාරි කන්ඩිෂන් මෙතනම තියෙනවා නම් මෙතන ටික් දාන්න. ඒවා මුකුත් නැත්තම් මුකුත් ප්‍රශ්නයක් නැහැ. ලීව් ඉට් කරන්න. එහෙමම next කියලා ඔබන්න. හරි. මෙතන මෙඩිකල් කන්ඩිෂන් වල මුකුත් නැහැ කියලා මෙතන කන්ෆර්මේෂන් එකක් දෙන්න ඕනේ. ඊට මේ ක්ලික් කරන්න. next කියලා දාන්න. sorry. හරිද? ඒ ටික දාන්න. හරිද? මෙතන ඔයාට මේක ඕගනයිසේෂන් NHS එකේ රෙජිස්ටර් නම් නම් උත්තර අහනවා. මේක මුකුත් දානවා. මේක තමයි දෙවෙනි එක දෙන්න. ෆස්ට් එක දෙන්න එපා. වටයක් යන්න ඕනේ. කරන්න මෙතනින් දෙන්න. ඔයාලට මතකනේ මෙතන සෙකන්ඩ් එක දෙන්න. වට ෆස්ට් එක දෙන්න පුළුවන්. දෙවෙනි එක. ඊට පස්සේ ආයෙ වගේ මෙල් එක ගන්න. ඊට පස්සේ ආයෙ ගහන්න. අන්න හනද වෙන ගිරවසක් කෑගෙන හද්දක් යනනේ. කට් පාන. ස්කිල් දෙන්න. ඔව් මම දන්නේ ඊමේල් එක මම ගහුවා වැරදි. කොපි කරලා දාන්න ලේසි. හරි. මේක කන්ෆර්ම් බලන්න. හරිද? ඩික්ලරේෂන් එක මේක කන්ෆර්ම් කරන්න. මේ ඊට පස්සේ මෙතන next කියලා බලන්න. හරි. මෙතන ආයි ඩීටේල්ස් එක සම්පූර්ණයෙන්ම ඔයා බලන්න හරිද වැරදිද කියලා මෙතනින් සම්පූර්ණව කියලා බලනවා. දාපු ඩීටේල්ස් හරිද වැරදිද ඔක්කොම ටික මෙහෙම කියලා බලන්න. හරිද? කියලා බලලි වෙලා මෙතන පෙන්නන amount එක 34 pound. හරි? 34ක් යනවා provincial driving license එකට. මේ ටික හරිනම් ඔක්කොම මෙතනින් ඕන ක්ලික් කරලා change කරන්න ඕන එකක් වලට ක්ලික් කරලා change කරන්න ඕන දෙයක් ගන්න පුළුවන්. next ඔබන්න. මෙතන ඉඳලා process එක මම මේක කරන්න යන්නේ නැහැ. මෙතන payment process එක තියෙන්නේ. හරිද? මෙතන ඔයා වාගේ details දාලා pay කරාට පස්සේ මෙතන ප්‍රශ්නේ ඉවරයි. හරිද? ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඊට පස්සේ ඔයාට මේ වගේ letter එකක් එනවා ගෙදරට. හරිද? මේක නම් මම post office එකෙන් ගත්තේ. මේක ඔයාට post office එකෙන් ගන්නත් පුළුවන්. ඒතර මේක නැතුව ඔයාලා direct මේක මේ form එක direct apply කරලා මෙතන ඔයාලට පේනවා කියලා. මේ process එක මුකුත් නැතුව ඔයාට මේ post office එකට ගිහිල්ලා මේ form එක direct අරගෙන apply කරනවා. direct ඉල්ලගෙන D1 හොඳේ. මේකේ නම D1 මම හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා. පේන්නේ නැද්ද? හරිද? D1 හරිද? මේක D1 form එක මේකට ගිහිල්ලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේක post එකේ එවනවා. ඔයා මේ details එක දාලා යවුවට පස්සේ මේ date එක fill වෙලා ඔයාට form එක එවනවා. form එක ආවට පස්සේ ඔයාට මෙතන තියෙනවා හිස් කොටුව. ඔයාගේ photo passport size photo එකක් අලවන්න ඕන මෙතන. හරිද? ඒකට ගිහිල්ලා ඔයා මුකුත් කරන්න දෙයක් නැහැ. ඔයාට මෙතන fill කරන්න මුකුත්ම කරන්න දෙයක් නැහැ. මෙතන තියෙනවා මේක විදියට. හරිද? ඔයාට අවශ්‍ය අදාළ ටික් එක තියෙනවා මෙතන. හරි? මේක කියව ඉන්න මුකුත් දෙයක් නැහැ. මෙතන ඔයාට අවශ්‍ය ටික් එක දාලා ඉවර වෙලා මේකට ඔයාට යවන්න ඕන ඔයාගේ ඩෙන්ටිටි ඩොකියුමන්ට් එක. ඔයා પાස්පෝර්ට් එක නම් දුන්නේ પાස්පෝර්ට් එක යවන්න ඕන. BRP කාඩ් එක නම් දුන්නේ BRP කාඩ් එක ගන්න ඕන. හරිද? මේක પાස්පෝර්ට් එකයි BRP කාඩ් එකයි මේක ඇතුළට දාලා හරි දෙකෙන් එකක් දාලා මේක ෆිල් කරලා ෆොටෝ ගාලා මේක DVL එකට යවන්න ඕන. යවුවට පස්සේ send කරාම ඔයාට ආයි 2 weeks වලින් මගේ නම් 2 weeks වලින් ආවා 2 weeks වලින් ඔයාට ආයි මේක හම්බ වෙනවා. ඔයාගේ අතටම 2 weeks වලින් ඔයාට මේක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ BRP කාඩ් එක නම් යවුවේ BRP කාඩ් එකත් එක්ක provincial license එක. දැන් මම මගේ එක පෙන්නන්නම්. මේක තමයි provincial license එක. හරි? මේ මගේ එක මේ විදිහට ඔයාට මේ දෙකම එකට මේ ලියුම් කවලම දාලා එනවා.
ඔන්න ඔය විදිහට තමයි සරලව ඔන්න ප්‍රොවින්ෂල් ලයිසන් එක ඇප්ලයි කරන්න. මම මෙතනින් මේක ස්ක්‍රීන් රෙකෝඩ් එක කට් කරා. හරිද? ප්‍රොවින්ෂල් ලයිසන් එක ඇප්ලයි කරන්නේ මම ප්‍රොවින්ෂල් ලයිසන් එක ඇප්ලයි කරලා මම නෙක්ස්ට් වීක් එකේ වීඩියෝ එක දාන්නම්. ප්‍රොවින්ෂල් ලයිසන් එක ආවට පස්සේ අපි කොහොමද ඩ්‍රයිවිං ටෙස්ට් එක බුක් කරන්නේ කියලා. ඒ කියන්නේ තියරි ටෙස්ට් එක. මම ඒ වීඩියෝ එකේ කතා කරන්නම් අපි කොහොමද තියරි ටෙස්ට් එක බුක් කරන්නේ. ඒකට බුක් කරලා ඉවර වුණාට පස්සේ අපි කොහොමද තියරි ටෙස්ට් එකට ප්‍රැක්ටිස් වෙන්නේ. සහ ඒකට තියරි ටෙස්ට් එක ප්‍රැක්ටිස් වෙන ට්‍රික්ස් මොනවද? ඊසි ට්‍රික්ස් මොනවද තියෙන්නේ? ප්‍රැක්ටිස් කරන්න ලේසි ඒවා මොනවද? අපි තියරි ටෙස්ට් එක කරනවා නම් ලේසි විදිය කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ කරන්නම්. ඒ සෙකන්ඩ් වීඩියෝ එක මම තර්ඩ් වීඩියෝ එකේදී කරන්නම්. ඔයා තියරි ටෙස්ට් එකත් පාස් වෙලා ඔයාට කොහොමද ප්‍රැක්ටිකල් ටෙස්ට් එක බුක් කරන්න කියලා. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකත් පාස් වෙලා ඔයා කොහොමද ෆුල් ලයිසන් එක ගන්න කියලා මම තර්ඩ් වීඩියෝ එකේ කියන්නම්. එහෙනම් සෙකන්ඩ් වීඩියෝ එකෙන් හම්බෙමු. සෙකන්ඩ් වීඩියෝ එක මම ඔයගලන්ට කියන්නම් කොහොමද තියරි ටෙස්ට් එක බුක් කරන්නේ. තියරි ටෙස්ට් එක බුක් කරලා ඉවර වෙලා ඔයා තියරි ටෙස්ට් එක රෙඩි වෙන්නේ කොහොමද? තියරි ටෙස්ට් එක පාස් වෙන්න මම ටිප්ස් එකක් ඔයගලන්ට දෙන්නම්. තියරි ටෙස්ට් එක පාස් වෙලා කොහොමද ඔයා ඩ්‍රයිවිං ලයිසන් එකට අතර ගන්න කියලා. එහෙනම් මම වීඩියෝ මෙතනින් නවත්තනවා. thank you බැලුවට. එහෙනම් දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු කොහොමද තියරි ටෙස්ට් එක බුක් කරලා ඔයා තියරි ටෙස්ට් එක පාස් වෙන්නේ කියලා. එහෙනම් ඔයාලා කැමති නම් ඉතින් ලයික් එකක් දාලා ෂෙයාර් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. එහෙනම් දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. thank you so much.